හයි හයි යාළුවනේ කොහොමද ඔයාලට හැමෝම හොඳින් කියලා විශ්වාස කරනවා අද අපි කොහෙද යන්නේ කියලා කියන්න කලින් ඔන්න බලන්නකෝ මෙච්චර කල් හැංගිලා හිට පිරමාමා එළියට ඇවිල්ලා දිලිසි බැබලෙන හැටි දැන් රෑ 7ට කිට්ටුයි හැබැයි බලන්නකෝ අවුවේ සැර නිකන් අර දවල් 3-4ට වගේ එළියට ආවොත් කොහොමද අන්න ඒ වගේ තමයි ෆීල් වෙන්නේ දැන් නම් ඉතින් මෙහෙම කැනඩාව දකින්නත් හරිම සන්තෝෂයි අපිට මොකද මෙච්චර කල් අපි වින්ටර් සීසන් එකේ හින්දා කළුවරේන් ඉතින් ගොඩක් කල් හිටියේ ඉස්සරහට ඉතින් ගස්වල මල් ඇවිල්ලා කොළ එහෙම ඇවිල්ලා තවත් කැනඩාව ලස්සන වෙන්නයි යන්නේ. ඉතින් අපි විතරක් නෙමෙයි යාළුවනේ හැමෝම බලන් ඉන්නේ. ඉතින් ස්ප්‍රින්ග් එක එනකන් තමයි වසන්ත සමයට තමයි ඉතින් හැමෝම ආසම. අද ඉතින් නෝම්බි දවසක් එහෙමම අද සතිය දවසක් ඉඳලා අපි ඉස්කෝලේ එහෙම ඉවරලා එහෙමම වැඩ ඉවරලා දැන් අපි යන ගමන් පල්ලියට ගිහිල්ලා නෝම්බි ඇරලා එහෙම දෙවියන් වහන්සේට සලාත් කරලා එන්නයි යන්නේ. එහෙනම් යාළුවනේ මේක තමයි අපේ කැනඩාවේ පල්ලිය. ඉතින් අපි ආපු දවස් ඉඳලා මෙතනට තමයි එන්නේ දෙවියන් වහන්සේට වඳින්න. එහෙනම් ඉතින් අන්තිම වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න අපි මොකද්ද පල්ලියේ කරන්න කියලා බලන්න. අපි වාහනේ ගිහිල්ලා පාක් කරලා ඉතින් ආයෙත් ඇවිදගෙන එන්න ඕනේ පල්ලිය ගාවට. අපේ පොඩි දෙන්නත් හරිම ආසයි පල්ලියට යන්න බලන්නකො ඉතින් ඔය hina වෙවි එන හැටි ඇත්තටම යාළුවනේ පල්ලියට ඇතුල් වෙන හැම වෙලාවෙම හිතට හරිම සන්තෝෂයක් සහ සැහැල්ලුවක් තමයි අපිට දැනෙන්නේ. අර නිකන් දෙවියන් වහන්සේගේ ගෙදරට ඇතුල් වෙනා වගේ ෆීල් එකක් තමයි දැනෙන්නේ. ඉතින් යාළුවනේ ඇතුල් වෙන තැනම ඉතින් අපිට වතුර රටේ ඉඳි එහෙම තියලා තියෙනවා. ඒක අරගෙන අපි ඇතුළට ගිහිල්ලා අසාන් කිව්වට පස්සේ නෝම්බි ඇරලා සලාත් කරලා ඊට පස්සේ තමයි අපි කන්න යන්නේ. අද වීක්ඩේ දවසක් ඉඳලා ලොකුවට සෙනගක් නම් ඇවිල්ලා නැහැ යාළුවනේ. අර පේනවද ඉස්සරහ තමයි පිරිමි කට්ටිය ප්‍රේ කරන්නේ. ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් තමයි ගෑනු කට්ටිය ප්‍රේ කරන්නේ. පිරිමි කට්ටිය ගෑනු කට්ටිය ඉස්සරහෙන් ප්‍රේ කරන්න ඕනේ කියලා කුර්ආනේවත් කොහෙවත් මෙන්ෂන් කරලා නැහැ යාළුවනේ. එහෙම පිරිමි කට්ටිය අපිට වඩා සුපීරිය හින්දා ඉස්සරහෙන් ප්‍රේ කරනවා කියලාවත් හිතන්න නම් එපා. ඒකට ඉතින් ගොඩක් වෙලාට හේතුව යාළුවනේ අර පිරිමි කට්ටිය ඩිස්ට්‍රැක්ට් වෙනවනේ ගෑනු කට්ටිය ඉස්සරහ ඉන්නකොට. ඒමම සමහරක් මුස්ලිම් කාන්තාවෝ එහෙම හරිම ඔක්වර්ඩ් ෆීල් කරනවා ඉස්සරහින් ඉඳන් ප්‍රේ කරන්න පිරිමි කට්ටිය පිටිපස්සේ ඉන්නකොට. ඉතින් අන්න ඒක තමයි එකම හේතුව. මොකද දෙවියන් වහන්සේට අපි වඳිනකොට කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් තියෙන්න හොඳ නැහැ. ඉතින් ඒක තමයි හේතුව මිසක් වෙන මොකුත් හේතුව ඒකට නැහැ. අපි සලාත් කරන්න කලින් බාත්රූම් එකට ගිහිල්ලා අපි හොඳින් පිරිසිදු කරන් එන්න ඕනේ. ඒකට කියන්නේ වුලූ කරනවා කියලා. මුහුණ අතපය නහය කට ඒ ආදී ප්‍රදේශ අපි හොඳට පිරිසිදු කරන් එන්න ඕනේ. ඉතින් අපි දවසට 5 වේලක් සලාත් කරන. ඉතින් සලාත් කරන්නේ 5 වේලට කලින්ම අපි අපිව පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට ඉඳගෙන වුලූ කරන්න පුළුවන් විදියට පහසුකම් මෙහෙම මෙතන සකසලා දීලා තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මුස්ලිම් වරේක් හරියට 5 වේල සලාත් කරනවා කියන්නේ හැමතිස්සෙම පිරිසිදුවට තමයි ඉන්නේ. ඉතින් පිරිසිදුකම කියන්නේ අපේ ඊමානේ අඩක්. දැන් අසාන් කිව්වට පස්සේ අපි ළඟ තියෙන රටේ ඉඳි එකයි වතුර එකයි බීලා අපි නෝම්බි අරින්න යන්නේ. නෝම්බි ඇරලා ඉවරලා දැන් ඉතින් ප්‍රේ කරන්න හැමෝම ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට ගිහිල්ලා එක ළඟ පොලිමට හිට ගන්න ඕනේ. ඇත්තටම යාළුවනේ මම ඉගෙන ගත්තේ සිංහල ඉස්කෝලේ එකේ. ඉතින් මගේ යාළුවා හැමතිස්සෙම අහන දෙයක් තමයි අයියෝ ඔයගොල්ලෝ 5 වේලක් දෙවියන්ට වඳින්නේ කියන එක. ඉතින් මම හිතුවා මගේ වීඩියෝ එක බලන මගේ යාළුවන්ටත් ඔය ප්‍රශ්නම ඇවිල්ලා තිනේ. ඉතින් මම ඒ ගැන පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න කියලා හිතුවා මේ වීඩියෝ එකේම.
ඇත්තම කිව්වත් යාළුවනේ මේ පස්වේල දෙවියන්ට වඳින එක මුස්ලිම් සමාජයේ වුණත් බර්ඩන් එකක් සහ වදයක් කියලා හිතන කොට්ටාසෙකුත් ඉන්නවා. 5 times ප්‍රයාස් කියන එක එක්ස්ට්‍රා දෙයක් නන් නෙවෙයි. දැන් බලන්නකෝ අපි උදේ නැගිට්ටම දත් මදිනවා, කෑම කනවා, ඒ වගේම රෑ වුණාම නිදා ගන්නවනේ. එන්නේ ඒ වගේ අපි රූටීන් එකේම තියෙන්න ඕන දෙයක් තමයි අපේ 5 times ප්‍රයාස් කියන එක. දැන් හිතන්නකෝ යාළුවනේ අපිට අසනීප වුණාම අපි ડોක්ටර් ගාවට යනවනේ. එතකොට ડોක්ටර් බෙහෙත් ටිකක් ප්‍රිස්ක්‍රයිබ් කරනවා අපේ ඇඟ සනීප කරන්න. ඉතින් ඒ වගේම දෙවියන් වහන්සේ විසින් අපිට ප්‍රිස්ක්‍රයිබ් කරපු දේ තමයි යාළුවනේ මේ පස්වේල ප්‍රයාස් කියන එක. ડોක්ටර්ගේ බෙහෙත් වලින් අපේ ඇඟ සනීප වෙනවා වගේම පස්වේල ප්‍රයාස් වලින් අපේ සෝල් එක නැත්තම් ආත්මය පරිශුද්ධ වෙනවා. පස්වේල හරියට ප්‍රේ කරනවා කියන්නේ අපි දෙවියන් වහන්සේත් සමග කන්ටිනියස්ලි කනෙක්ට් වෙලා ඉන්නේ. පස්වේල හරියට ප්‍රේ කරන්නේ නැහැ කියන්නේ අපි හැමතිස්සෙම අන්ප්ලග් වෙනවා. දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධය හැමතිස්සෙම ඩිස්කනෙක්ට් වෙවි තමයි යන්නේ එතකොට. 5 times ප්‍රයාස් වලින් ඇත්තටම වෙන්නේ යාළුවනේ අපි රීප්‍රෝග්‍රෑම් වෙන එක. දැන් හිතන්නකෝ අපි ලේසි පහසු සමාජයක නෙමෙයිනේ ජීවත් වෙන්නේ. ගොඩාක් කරප්ටඩ් සමාජයක අපේ ඇස් වලට හැමතිස්සෙම පේන්න තියෙන අහිතකර දේවල්, වැරදි දේවල්. එතකොට අපි ප්‍රේ කරන හැම වාරයක් පාසාම අපිට දෙවියන් වහන්සේ මතක් වෙනවා. ඒ කියන්නේ ඉතින් ඉන්ඩිරෙක්ට්ලි දෙවියන් වහන්සේ විසින් කරන්න කියලා තියෙන දේවල් සහ කරන්න එපා කියලා තියෙන දේවල් හැමතිස්සෙම අපිට මතක් වෙවි තියෙන්නේ. එතකොට යාළුවනේ දෙවියන් වහන්සේට හරියට 5 times ප්‍රේ කරන කෙනෙක්, ඒ කියන්නේ ඇත්තටම බයෙන් සහ ආදරෙන් ප්‍රේ කරන කෙනෙක් වැරදි මාර්ගේ යන්න තියෙන ඉඩකඩ අඩුයි. එහෙම නැත්නම් වැරදි මාර්ගේ යන්නේ නැති තරම්. මේක බලන් ඉන්න මුස්ලිම් යාළුවන්ට මට කියන්න තියෙන්නේ මේ 5 times ප්‍රයාස් කියන එක අපිට විතරක් අනිවාර්ය වූ දෙයක් නෙමෙයි. මේ ප්‍රයාස් කියන දේ පහළ වුණේ මීට අවුරුදු 1400ට පෙර නබිතුමාගේ කාලේ. එතකොට එදා සිට අද දක්වා 1400 අවුරුදු ගානටම හැමෝම අද වෙනකම් 5 times ප්‍රේ කරගෙන තමයි එන්නේ. මන් දන්නවා සමහරක් කට්ටිය පේන්න පල්ලියට ගිහලා ප්‍රේ කරනවා, සමහරක් කට්ටිය ජුම්මා විතරයි ප්‍රේ කරන්නේ, සමහරක් කට්ටිය Tamanට ඕන විදියට ප්‍රේ කරනවා. ඉතින් ඒව බෑ යාළුවනේ, ඒව ඇත්තටම පව් සිද්ධ වෙන දේවල්. මේක පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඊයේ රෑ නිදාගෙන අද උදේ අපි නැගිටලා ඉන්නවා නම්, එහෙමම අද උදේ වැඩ ටික කරගන්න ඕන ධෛර්ය ශක්තිය අපිට හම්බෙලා තියෙනවා නම්, ඒ වෙනුවෙන් මිනිත්තු කිහිපයක් දෙවියන් වහන්සේට ඔළුව නමලා අපිට ස්තුති කරන්න බැරි නම් අපි කළ හිගුණ නොදන්න මිනිස්සු නේද යාළුවනේ. ඉතින් මට දන්න දේවල් ටික තමයි යාළුවනේ මම ඔයගලන්ට එක්ක මේ බෙදාගත්තේ. එහෙනම් දැන් අපි ප්‍රේ කරලා ඉවරයි. දැන් යමු අපි කෑම කන්න. පල්ලියේ බාස්කට්බෝල් කෝට් එකේ තමයි මේස පුටු දාලා අපිට කෑම කන්න තියලා තියෙන්නේ. ලොකු දේවල් එහෙම දෙන්න නැහැ යාළුවනේ. රස බත් එකක් දෙනවා. ඒ බත් එක නම් හරිම රහයි. ඒකත් එක්කම ලොකු චිකන් කෑල්ලක් නැත්තම් මස් කෑල්ලක් දෙනවා. එහෙමම සලාඩ් එකක් දෙනවා. ඉතින් සිම්පල්. ඒක ඉතින් හොඳටම ඇති අපිට. මෙච්චර කෑම ටිකක් බෙදන්න මූල්‍යම වශයෙන් සහ කායික වශයෙන් දායක වුණු හැමෝටම ගොඩක් පින්. හැමෝම වගේ මෙතන ඉඳලා කාලා තමයි යන්නේ. හැබැයි අද අපි නම් කෑම එක අරගෙන ගෙදර යන්නයි ඉන්නේ. මොකද හෙට අපිට වැඩ තියෙනවා, ඉස්කෝලේ තියෙනවා. ඕල්රෙඩි ගොඩාක් ලේට් වෙලා තියෙන්නේ අපිට. පාක් එකට ඇවිදන් යන ගමන් මෙන්න අපිට තව කෑම එකකුත් හම්බුණා. අපිට හම්බ වුණ කෑම වල ෆොටෝස් ටික මම වීඩියෝ එකේ අන්තිමට ඇඩ් කරලායි තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි ගෙදර යන්නයි හදන්නේ. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයෙත් තව වීඩියෝ එකකින් අනිවාර්යෙන් හම්බෙමු. එතකම් පරිස්සමෙන්